Hi guys, ඉතින් අපි ගමන ආරම්භ කරේ කොළඹ කොටුවෙන්. උදේ 4:40ට NCG බක්ස් එකක් තියෙනවා නුවරඑළියට. ඒක උදේ 8:55 වගේ වෙද්දී නුවරඑළියට එනවා. ඉතින් අපි මුලින්ම ගමන ආරම්භ කරේ ග්‍රෙගරි පාක් එකෙන්. ඉතින් අපි ටිකට් අරගෙන මේ ග්‍රෙගරි පාක් එකට ඇතුල් වෙන ගමන් ඉන්නේ. ඉතින් ග්‍රෙගරි ලේක් එක කියන්නේ නුවරඑළියට එන හැමෝගෙම සිත්ගත් ස්ථානයක්. ඉතින් නුවරඑළියට එනවනම් අනිවාර්යයෙන්ම මෙතෙන්ට එන්න අමතක කරන්න. ඉතින් ග්‍රෙගරි වැව නිර්මාණය කරලා තියෙන්නේ 1873 සර් විලියම් ග්‍රෙගරි කියන මහත්මයා විසින් බ්‍රිතාන්‍ය සමයේ තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මෙම ලේක් එක අක්කර 225ක් දක්වා විහිදලා තියෙනවා. ඒ වගේම එක දූපතක් පිහිටලා තියෙනවා. ඉතින් අපි මේ දැන් සූදානම් වෙන්නේ ග්‍රෙගරි ලේක් එකේ පොඩි බෝට්ටු සංචාරයක් සඳහා. ඉතින් ග්‍රෙගරි ලේක් එකට එන හැමෝම වගේ ගන්න අත්දැකීමක් තමයි මේක. ඉතින් අපිත් බලමු ඒකේ අත්දැකීම කොයි වගේද කියලා. ඉතින් ගමන පටන් ගන්නකොටම පොඩි වැස්සකුත් ආවා. ඉතින් ග්‍රෙගරි වැවේ අපිට බෝට් සවාරි විතරක් නෙමෙයි එක එක වෝටර් ස්පෝර්ට් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් සල්ලි යොදන් කරන්න පුළුවන් නම් කොළඹ ඉඳලා ග්‍රෙගරි වැවටම එන්න සී ප්ලේන් සිටන් තියෙනවා. ඉතින් කොළඹ ඉඳලා නුවරඑළියට එන්න මිනිත්තු 30ක් වගේ තමයි සී ප්ලේන් එක වගේ එනවා නම් ගත වෙන්නේ. ඉතින් අපි මේ දැන් සැරසෙන්නේ මෙතන පාලමෙන් එහා පැත්තට යන්න. ඉතින් ඒ පැත්තත් ලස්සන වටපිටාවක් තියෙන්නේ. ඉතින් අපි අත්දැකීමක් දැන් ගමු. ඉතින් ග්‍රෙගරි වැව කියන්නේ නුවරඑළියට ලොකු සුන්දරත්වයක් එකතු කරන ස්ථානයක්. ඉතින් ඔයගොල්ලෝ නුවරඑළිය ආවොත් නොවරදවාම ග්‍රෙගරි වැවට එන්න අමතක කරන්න එපා. ඒ වගේම බෝට්ටු සංචාරයක් යන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ ග්‍රෙගරි වැව ආශ්‍රිතව තියෙන ග්‍රෙගරි පාක් එකටත් යන්න ඕගොල්ලෝ අමතක කරන්න එපා. අපි ගියපු දවස්වල වැඩිය මල් තිබ්බේ නැහැ. නමුත් වෙනදට මේක සුන්දර ස්ථානයක්. අපි ග්‍රෙගරි වැවට සමුදේලා අපි ළඟට ආවේ නුවරඑළිය පෝස්ට් ඔෆිස් එකට. ඉතින් නුවරඑළිය පෝස්ට් ඔෆිස් එක කියන්නේ විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණ දිනාගත් ස්ථානයක්. මේ පෝස්ට් ඔෆිස් එක නිර්මාණය කරලා තියෙන 1894 බ්‍රිතාන්‍ය සමයේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි රතු පාට බිත්ති වලින් සකස් කරලා තිබීම. මේක නිර්මාණය කරලා තියෙන ටියුඩර් ස්ටයිල් එකට අනුව. ඉතින් තට්ටු දෙකකින් යුක්ත වෙනවා. ඒ වගේම ක්ලොක් ටවර් එකකුත් පිහිටලා තියෙනවා. ඉතින් අපි ඊළඟට යන්නේ නුවරඑළියේ ඔයගොල්ලෝ යන්න ඕන ස්ථානයක්. ගොඩක් වෙලාට ගොඩක් අය යන්නේ නැති ස්ථානයක්. ඉතින් අපි එහෙනම් ඒ ස්ථානයට යමු දැන්. මේ විදිහට ගල් වලින් හදපු පඩිපෙළක් තියෙනවා. ඉතින් ඒක දිගේ උඩට යන්න තියෙනවා. ඉතින් අපි කට්ටිය පොඩ්ඩක් මහන්සි අර තමයි ගියේ. ඉතින් ටික දුරක් යනකොට මේ විදිහට
ඇනිකට් එකක් සෙට් වෙනවා. ඉතින් එතන ඉඳලත් අපි පොඩ්ඩක් අපේ ගමන් මහන්සි නිවාගෙන ඉස්සරහටම ගියා. ඉතින් ටික දුරක් යනකොට අපි බලබලා හිටිය සුන්දර ස්ථානයට මේ විදිහට ළඟා වෙනවා. මේ තමයි නුවරඑළිය පිහිටලා තියෙන සුන්දර ලවර්ස් ලීප් දියැල්ල. ඉතින් මේ ලවර්ස් ලීප් දියැල්ල පිහිටලා තියෙන්නේ නුවරඑළිය ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 5.5ක් දුරින්. පිදුරුතලාගල කන්දේ ඉඳලා එන ජල පෝෂක ප්‍රදේශ වලින් තමයි මේ දියැල්ල පෝෂණය වෙන්නේ. ඉතින් මේ දියැල්ල පිහිටලා තියෙන්නේ පෙඩ්‍රෝ ටී ස්ටේට් එකේ. මේක උසින් මීටර 30කින් යුක්ත වෙනවා. ඉතින් මේ ලවර්ස් ලීප් කියන දියැල්ලට නම වැටුණු බවට සැලකෙන ජනප්‍රවාද දෙකක් තියෙනවා. එකෙන් එකක් තමයි මේ ප්‍රදේශය පාලනය කරපු රජතුමාගේ පුත්‍රයෙක් මේ ප්‍රදේශයේ හිටපු දිලිදු තරුණියක් සමග යාළු වෙලා ඉඳලා තියෙන. ඉතින් ඒකට රජපෞලි කට්ටිය අකමැති වුණ නිසා මේ දෙන්න මෙතනින් පැනලා කියලා කියනවා. අනිත් ජනප්‍රවාදය තමයි මේ ප්‍රදේශයේ හිටපු ආණ්ඩුකාරවරයෙක්ගේ දියණියක් මේ ප්‍රදේශයේ තරුණයෙක් සමග යාළු වෙලා තිබෙනවා. ඉතින් මේකටත් තිබිච්ච විරෝධත්වය නිසා මෙයාලා මෙතනින් පැනලා කියලා කියනවා. ජනප්‍රවාද කෙසේ වෙතත් ඉතින් මේ ලවර්ස් ලීප් දියැල්ල නිසා නුවරඑළියට තවත් සුන්දරත්වයක් ඇති කරනවා. ඉතින් ඕගොල්ලෝ ආරාධනා කරනවා දවසක ලවර්ස් ලීප් දියැල්ල නරඹන්න කියලා.